Hi guys, welcome back to my YouTube channel. අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නේ මගේ බබාට මාස කීයෙන්ද ෆෝමියුලා දුන්නේ මොනවද දීපු ෆෝමියුලා එයාට අමතර ආහාර දුන්නේ මාස කීයෙන්ද මොනවද එයාට දෙන අමතර ආහාර කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම මට ඔයාලට කියන්න ඕන මගේ බබාට ෆෝමියුලා එකක් දෙන්න තරම් එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි එයාට මාස 3ක් වෙද්දි මම අසනීප වුණා. මාස 3ක් වෙනකම්ම මම එයාට දුන්නේ මව් කිරි විතරයි. මාස 3න් පස්සේ මගේ අසනීපෙත් එක්ක මම ඒ අසනීපෙට ගත්ත බේතොත් එක්ක ડોක්ටර් මට රෙකමන්ඩ් කරා ෆෝමියුලා එකක් දෙන්න කියලා. මම ෆෝමියුලා එකක් ලියා ගන්න ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. මොකද වෙළඳ පොලේ එක ෆෝමියුලා ජාති තිබ්බත් අපේ බබාට හරියනම ෆෝමියුලා එක තෝරගන්න අපිට අමාරුයිනේ. ඒ නිසා මගේ ડોක්ටර් ෆෝමියුලා ජාති කීපයක්ම දුන්නා බබාට දෙන්න කියලා. ඒකෙන් කැමති එකක් මට දෙන්න කිව්වා. එකක් තමයි S26 Gold, අනිත් එක නෑන්, අනිත් එක Cow and Gate. තව මොකක් හරි තිබ්බා ඒක මට මතක නැහැ. මම ඉස්සෙල්ලාම තව මට වැදගත් දෙයක් ඔයාලට කියන්න අමතකුණා. එයාට ෆෝමියුලා එකක් දෙන නිසා ડોක්ටර් මට කිව්වා එයාට විටමින් එකක් දෙන්න කියලා. ඒක මල්ටි විටමින් එකක්. ඒකේ නම Growit. දවසට එකපාරක් තමයි දෙන්න තියෙන්නේ. තවටත් මම මේක මගේ බබාට දෙනවා. දැන් මගේ බබාට වයස මාස 6ක්. මම ඉස්සෙල්ලාම එයාට S26 Gold කියන ෆෝමියුලා එක තමයි දෙන්න තෝරගත්තේ. මගේ බබාට ඒක බොද්දි මාසයක් විතර එයා ඒක බිව්වා. ඒක බොද්දි මගේ බබාගේ කක්කා දැම්මේ හරිම අමාරුවෙන් බඩ වේලලා වගේ. ඒ නිසා මම ආයෙ එක්කන් ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. ડોක්ටර් කිව්වා ඔයා වෙනදට කිරි හදන ගානට වැඩිය වතුර මිලිලීටර 10ක් දාලා එයාට කිරි එක හදලා දෙන්න කියලා. මම ඉස්සෙල්ලාම එයාට පෙව්වේ කිරි මිලිලීටර 90ක්. ඒ කියන්නේ වතුර මිලිලීටර 90කට පිටිහැඳි 3ක් දාලා මම ડોක්ටර් කිව්ව විදිහට තව වතුර මිලිලීටර 10ක් ඇඩ් කරලා කිරි මිලිලීටර 100ක් තමයි එයාට පෙව්වේ. නමුත් මගේ බබාගේ බඩ වේලපු ගතිය අඩු වුණෙත් නැහැ. කක්ක දැම්මේ අමාරුවෙන් තටම වගේ. ඇත්තටම ඒ විදිහට කිරි එක දුන්නත් එයාගේ මේ අමාරු අඩු වුණේ නැහැ. මං හිතුවා ඒ නිසා එයාගේ මේ පිටි එක මාරු කරනවා කියලා. මම නෑන් එකට මාරු වුණා. S26 Gold කියන එක ඇත්තටම බබාට සෙට් වුණේ නැහැ. ඒ නිසා මම නෑන් එකට මාරු වුණා. ඉස්සෙල්ලාම එයාට දුන්නේ නෑන් ස්ටේජ් 1. ඒ කියන්නේ උපතේ සිට මාස 6 දක්වා බබාලට දෙන එක. ඒක බොද්දි මගේ බබාගේ බර උස හොඳින් වර්ධනය වුණා. මගේ බබාගේ උපත් බර කිලෝ 2යි ග්‍රෑම් 695යි. දැන් එයාගේ බර කිලෝ 8යි ග්‍රෑම් 100යි. තව මේ මාසෙට බර කිව්වෙත් නැහැ. මම හිතනවා මව කිරි බොන බබෙක්ට සාපේක්ෂව ෆෝමියුලා එකක් බොන දඩුවෙක්ගේ බර ඉක්මනින් වර්ධනය වෙනවා කියලා මේ කියන්නේ මම මගේ අත්දැකීමෙන්. මේක එක්කෙනෙකුගෙන් එක්කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මගේ බබාගේ නම් බර හොඳින් වර්ධනය වුණා. මට ඔයාලට තව දෙයක් කියන්න ඕන. ඇත්තටම ඔයාලටවත් බබාටවත් කිසිම ප්‍රශ්නයක් නැත්නම් මව්කිරි තමා බබෙක්ට දෙන්න සුදුසුම දේ. මව්කිරි වලින් දරුවෙක්ට ලැබෙන පෝෂණය ඇත්තටම ෆෝමියුලා එකකින් දරුවෙක්ට ලබා දෙන්න බෑ. මමත් මගේ අසනීප නිසා තමයි ෆෝමියුලා එකකට මාරුනේ. නැත්තම් අද කාලේ ෆෝමියුලා එකකට යන මේ මිල ඇත්තටම දරා ගන්න අමාරුයි. මුලදී මගේ බබාට එක පිටි එකක් දෙන්න පුළුවන් දවස් 3ක් විතරයි. මාසෙට රුපියල් 30000ක් විතර යනවා බබෙක්ට කිරි දෙන්න. දැන් මගේ බබාට මාස 6ක්. දැන් එයාට කෑමත් කවන නිසා දැන් නම් පිටි යන්නේ අඩුවෙන්. එයා ෆෝමියුලා බොන නිසා ડોක්ටර් මට රෙකමන්ඩ් කරා මාස 4න් වගේ එයාට අමතර ආහාර දෙන්න පටන් ගන්න කියලා. මම මාස 4මාරෙන් වගේ එයාට අමතර ආහාර දෙන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම බෙලි බත තමයි දුන්නේ. බෙලි බත මම දවස් 2ක් විතර දුන්නා. ඊට පස්සේ බත්තල වට්ටක් කාල ඒ වගේ දේවල් තමයි තම්බලා දුන්නේ. පස්සේ මාස 5ක් විතර යද්දි හාල් මැස්ස කුඩු එක හදාගෙන සුවඳල් හාල් එක තමයි දුන්නේ. සුවඳල් හාල් එකයි අල වර්ගෙකුයි අනිවාර්යයෙන්ම පලා වර්ගෙකුයි ඇඩ් කරලා
හාල් මැස්ස කුඩුත් දාලා තමයි එයාට කන්න දුන්නේ. දැන් නම් එයාට මේ මස් මාළුත් දෙනවා. බටර් පොල් කිරි වගේ දේවලුත් දෙනවා දැන්. මාස 6ට වැඩි බබාලට අනිවාර්යයෙන්ම අපි මේ දේ ඇඩ් කරන්න ඕනේ. ලුණු සහ සීනි දෙන්න හොඳ නැහැ. අන්සෝල්ටඩ් බටර් එකක් තමයි යූස් කරන්න ඕනේ. අවුරුද්දක් ගියාට පස්සේ නම් සීනි ලුණු දුන්නට කමක් නැහැ. අවුරුද්දට අඩු අයට නම් ඇත්තටම සීනි ලුණුයි මොකුත් දෙන්න හොඳ නැහැ. අපේ පැත්තේ නම් අපේ ගමේ ක්ලිනික් එකෙන් මාස 6ට වැඩි බබාලා ඉන්න අම්මලාට කෑම හදන පොතක් දෙනවා. මටත් ඒක හම්බුණා. ඒකේ තියෙනවා වයසට අනුව බබාලට කෑම දෙන හැටි. ඔක්කොම හදාගන්න විදිහ මොනවද දෙන්න ඕනේ හැම දෙයක්ම තියෙනවා. මගේ බබාගේ බර වැඩි කරගන්න මම දෙනවා අලි ගැට පෙර, සීනි කෙසෙල්, ඕට්ස්, බත්තල, අල ඒ වගේ જાති තමයි දෙන්නේ. කුකුල් මස් දෙනවා, බීෆ් දෙනවා, මාළු ಜಾති දෙනවා, වැව් මාළු, මාළු බිත්තර. ඒවා ඇත්තටම ගොඩක් ගුණයි බබාලට. ඒ වගේ ಜಾති තමයි මම මගේ බබාගේ කෑම වලට එකතු කරන්නේ. බටර් දෙනවා අන්සෝල්ටඩ් බටර්. පොල් කිරි දාන්න. එතකොට කෑම එක තවත් රසයි සහ ගුණයි. ඇත්තටම ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අදට මං ගිහින් එන්නම්. එහෙනම් බයි. හැමෝටම සුබ දවසක්.